Welcome to IT for All YouTube channel. අද අපේ IT for All YouTube channel එකෙන් කතා කරන්නේ Google Sheet සම්බන්ධයෙන් තුන්වන කොටස, තුන්වන පාඩම. එතකොට මුල පාඩම් දෙකේ වීඩියෝ වලින් අපි කොහොමද Google Sheet එකක් කියන්නේ මොකක්ද කියන එක හැඳින්වීම කරා. ඊළඟට Google Sheet එකක් අපි ගන්න විදිය ගැන කතා කරා. දැන් අද අපි කතා කරනවා මේ තුන්වෙනි පාඩමෙන් Google Sheets වල syntax සහ මේ ranges කියන කොටස් දෙක. එතකොට අපි ඒක තමයි තෝරගත්තේ මේ තුන්වෙනි පාඩමට කතා කරන්න. එහෙනම් මුලින්ම කතා කරමු Google Sheets syntax. කොහොමද syntax එකක් වෙන්නේ? syntax එක වෙන්නේ කොහොමද කියන එක අපි කතා කරමු මේ වීඩියෝ එකෙන්. අපි මේ වීඩියෝ එකට යන්න කලින් මතක ඇතුව IT for All YouTube channel එක subscribe කරන්න, share කරන්න, අලුත් මේ වගේ වීඩියෝස් ඔයගොල්ලන්ට ලබා ගන්න. හරි? එහෙනම් අපි මේ බලමු කොහොමද මේ Google Sheets වල syntax එක ගැන. එතකොට මේ ඇත්තටම දැන් මේකත් Excel වලට බොහොම සමානයි. මේ Google Sheets වල මේ අපි syntax එකක් එහෙම නැත්නම් අපි එකෙන් යම් ෆෝමියුලා එකක් ලියන විදිහ, ඒකේ syntax එක කියන්නේ ආකෘතිය. එතකොට අපිට දැන් මෙතනදී මූලිකවම අපි හිතමු දැන් මෙන්න මේ වගේ මම උදාහරණයක් ගත්තොත් එහෙම සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපිට මෙන්න මෙතන මේ ෆෝමියුලා බාර් එකේ අපිට පුළුවන් යම් ගණනය කිරීමක් කරන්න. ඒකේදී අර Excel වල වගේම අපි කලින්ම සමාන කිරීමේ ලකුණ ගහලා ඉන්න ඕනේ. මෙන්න මේ විදිහට ටයිප් කරලා අපි දානවා 1 එකතු කිරීම 1. දැන් අපි enter එක press කරොත් අපිට ලැබෙන පිළිතුර වෙන විදිහට 2යි කියලා. එහෙමනම් මෙන්න මෙතන තමයි අපි ෆෝමියුලා එක ටයිප් කරේ. සෙල් එක ඇතුලේ නෙමෙයි ෆෝමියුලා බාර් එකේ ටයිප් කරේ. අපි තව එකක් ටයිප් කරමු. දැන් මෙතනදී මම මේ විදිහට මේ සෙල් පොයින්ට් එක මෙතන තියලා මම ටයිප් කරනවා මෙහෙම. සමාන කිරීම 100 එකතු කිරීම 100. එන්ටර් කරනවා. ඔන්න මම එතන ඊට පස්සේ මට මේ විදිහේ උත්තරයක් ලැබුණා. මේ තියෙන්නේ සමාන කිරීම දැම්මා. ඊට පස්සේ අදාළ ඉලක්කම එකතු කිරීම අදාළ එකතු කරන්න ඕන ඉලක්කම් දෙක. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේ මූලිකව සරලව ෆෝමියුලා එකක් ලියන්න. හරි? අපි Excel ලත් කරේ ඔය විදිහමයි. ඒකට ඔය විදිහට අපිට පුළුවන් සරලව අපිට ෆෝමියුලා එක ලියන්න. මෙතන මම ෆෝමියුලා බාර් එකේ මේක ටයිප් කරේ. එහෙම නැත්නම් මට කෙලින්ම පුළුවන් මේ සෙල් එක ඇතුලේ ටයිප් කරන්න. උදාහරණයක් විදිහට සමාන කිරීම අපි ලියමු 200 එකතු කිරීම 300. හරි? එන්ටර් කරමු. අන්න රයිට්. ඔය විදිහට අපිට සෙල් පොයින්ට් එක තියලා සෙල් පොයින්ට් එක ඇතුලේ ලියන්න පුළුවන්. එහෙම නැත්නම් සෙල් පොයින්ට් මේ ෆන්ක්ෂන් එක ඇතුලේ ලියන්න පුළුවන්. ඔය විදිහට ආකාර දෙකටම අපිට පුළුවන් මේ ෆන්ක්ෂන් එක ලියන්න. මෙන්න මේක තමයි අපේ syntax එක වෙන්නේ. මේ අපි යම් ෆෝමියුලා එකක් ලියනකොට මම එතකොට මෙතනදී යමක් මෙහෙම සඳහන් කරන්න ඕනේ. දැන් අපි මෙතන ලියුවොත් එහෙම මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අපි ලියුවොත් එහෙම A1 2 200 කියමු. අය මම වහලා වෙන මේ වාගේ යමක් ලියලා තිබ්බොත් මේකෙන් අදහස් වෙන්නේ A1 කියන සෙල් එකේ වැලියු එක 200යි කියන එක. හරි? A1 කියන සෙල් එකේ වැලියු එක 200 කියන එක තමයි මෙන්න මේ වාගේ වෙලාවක අදහස්. අපි මේක ලියුවොත් එහෙම ආය B1 මේ විදිහට ලියුවොත් B1 සෙල් එකේ වටිනාකම 200යි කියන එක අදහස. මේ A1 සෙල් එකේ වටිනාකම 200යි කියන එක මෙතන අදහස් වෙන්නේ. එහෙනම් මේක රෙෆරන්ස් වැලියු, මේක රෙෆරන්ස් එක තමයි A1 කියන්නේ, වැලියු එක තමයි මේක ඇතුලේ තියෙන්නේ. එතකොට B1 කියන්නේ රෙෆරන්ස් එක, ඊට පස්සේ වැලියු එක. ඒක අපි මේක ලියන්න පුළුවන් A1 වල අපි තුමේ A1 වල 200යි B1 වල 200යි.
අපිට මේකේ උඩ සින්ටැක්ස් එකට ගන්නවා නම් ෆන්ක්ෂන් එකට සමානයි අපිට ලියන්න පුළුවන් A1 එකතු කිරීම B1 එන්ටර් කරනවා. හරි ඔන්න ඔය විදිහයි. හරි. එතකොට අපි මෙතෙන්ට නිකන් වැලියු එකක් දාලා බලමු 500 එකතු කිරීම 50. හරි එතකොට අපිට ලියන්න බලන්න සමාන කිරීම හරි 500 කියන සෙල් එකට එකතු කරනවා අපේ B2 කියන සෙල් එකේ වටිනාකම 550යි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේ ගණන සරල ගණනය කිරීමක් Google Sheet වල කරගන්න. එතකොට මේක මේ එකතු කිරීමනේ අපි කරේ. ඔක අපිට අඩු කිරීම කරනවා නම් ඒකත් ඒ ආකාරයෙන්ම කරගන්න පුළුවන්. 1000 තියෙනවා A3 සෙල් එකේ 500 තියෙනවා B3 සෙල් එකේ අපි අඩු කරනවා. සමාන කිරීම ගැහුවා A3 සෙල් එකෙන් අඩු කරනවා B3 සෙල් එක. හරි? අඩු right. ඒ කියන්නේ අපිට පුළුවන් A3 කියන රෙෆරන්ස් එකට දාලා වැලියු එක 1000යි. B3 කියන රෙෆරන්ස් එකට දාලා වැලියු එක 500යි. එහෙනම් අපි C3 කියන රෙෆරන්ස් එකට දාලා වැලියු එක ගත්තා කැල්කියුලේෂන් එකකින් 300. එහෙනම් අනිවාර්යයෙන්ම මේ Google Sheets වල අපි මොම් ෆෝමියුලා එකක් ලියනකොට අර Excel වගේම ඉස්සරහට සමාන කිරීම යොදන්න ඕනේ. මෙන්න ඔය විදිහට සමාන කිරීම යොදලා තමයි අපිට ෆෝමියුලා එක ලියන්න පුළුවන්. ඒක අපිට කෙලින්ම සෙල් එක ඇතුලේ ටයිප් කරන්න පුළුවන්. නැත්නම් සෙල් පොයින්ට් එකම තියලා මේ ෆන්ක්ෂන් බාහිරේ ටයිප් කරන්නත් පුළුවන්. මම හිතනවා ඒක ඔබට පැහැදිලි ඇති කියලා. අපි අද මේ කතා කරපු කොටස එතකොට මෙතනදී අපි මම ඔයාලට පෙන්නන්න දැන් අපි මේ ටික මෙහෙම ගත්තොත් එහෙම අපි ගමු 300 200 මම ඉලක්කන්ට ටයිප් කරලා යන්නම් 250 50 1000 5 අපි දාමු 100 5 අපි දාමු 100යි 6 වගේ අපි දාමු දැන් අපිට දැන් මේක එකතු කරන්න ඕන නම් මේ අපිට පුළුවන් සමාන කිරීම ගැහුවා A1 එකතු කිරීම B1 හරි 500යි අපි හිතමු ඊට පස්සේ මේ දෙක අඩු කරන්න ඕන කියලා A2 අඩු කිරීම B2 එන්ටර් කරා. දැන් අපි හිතමු A3යි B2යි A3 වටිනාකම B වලින් බෙදන්න ඕන කියලා සමානයි මේ වටිනාකම බෙදනවා මෙතනින්. හරි ඊළඟට අපි හිතමු මේක වැඩි කරන්න ඕනේ කියලා. එහෙනම් සමානයි A4 multiplied by B6. right. ඔන්නයාගේ අපිට පුළුවන් විවිධ වූ ගණනය කිරීම, එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම සහ බෙදීම කියන calculations ඔන්න ආකාරයෙන් අපිට කරගන්න පුළුවන් හරිම පහසුවෙන්. හරි. එතකොට අද අපි පැහැදිලි කරේ කොහොමද Google Sheet එක පාවිච්චි කරලා මේ ගණනය කිරීම කරගන්නේ. පොඩි සමීකරණයක් ලියන්නේ කොහොමද? එතකොට ඒකේ සින්ටැක්ස් එක මොකක්ද? ඒ ලියන සමීකරණය කියන එක අපි කතා කරේ. මම හිතනවා ඔබට මේක පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙමනම් අපි ඊළඟ පාඩමෙන් කතා කරන්නේ නැත්නම් හතරවෙනි පාඩමෙන් කතා කරන්නේ Google Sheet ranges ගැන. දැන් අපි කතා කරේ අද Google Sheet syntax එක කොහොමද වෙන්නේ කියලා. ඊළඟ වීඩියෝ එකකින් හතරවෙනි වීඩියෝ එකකින් කතා කරන මම ඔයගොල්ලොත් එක්ක Google Sheet ranges ගැන. එහෙනම් අපේ channel එක IT for all YouTube channel එක subscribe කරලා තියාගන්න, යාළුවොත් එක්ක share කරන්න. මේ වගේ අලුත් IT වලට අදාළ වීඩියෝස් ලබා ගන්න. එහෙනම් ඔබට ජය වේවා.